අද අපි ඉන්නේ හරි මමුතු මොහොතක. ඒ කියන්නේ 2025 දෙසැම්බර් 7 වෙනිදා. එක පැත්තකින් මුළු රටම දිට්වා සුලිකුණාටුවෙන් වෙච්ච විනාශයත් එක්ක පොරබදිනවා. අනෙක් පැත්තෙන් මේ කිසි දෙයක් වුණේ නෑ වගේ රටේ අනාගතය වෙනුවෙන් දිගුකාලීන බලශක්ති සැලසුම් සාකච්ඡා වෙනවා. ඔව් ඒක තමයි අද අපි ගැඹුරින් හොයලා බලන්න යන දේ. මේ සාකච්ඡාවට අපි මූලාශ්‍ර විද්‍යුත පාවිච්චි කරන්නේ ප්‍රධාන පුවත් වෙබ් අඩවි කීපයක වාර්තා සහ බලශක්ති අමාත්‍යාංශය නිකුත් කරපු 2024 වාර්ෂික කාර්යසාධන වාර්තාව. අපේ ආරමුණ මේ කාරණා දෙක දිහා වෙනවෙලම බලන එක නෙවෙයිනේ. නෑ කොහෙත්ම නෑ. අපි බලන්නේ යන්නේ මේ ක්ෂණික ආපදාව කියන යථාර්ථයත් රටේ දිගුකාලීන බලශක්ති දැක්මත් කියන පීලි දෙක එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොතනදීද කියලා තීරුම් ගන්න එක නෙවෙයි. එහෙනම් අපි පටන් ගමු මේ මොහොතේ හැමෝගෙම හිතවල තියෙන දෙයින්. සුලිකුණාටුවේ බලපෑම. මේකේ සංඛ්‍යා ලේඛන ඇත්තම හිත කම්පා කරනවා. ඔව්. යුනිසෙෆ් වාර්තාවල කියවනවා දරුවන් 275කට විතර මේකෙන් සෘජීවම බලපෑම් වෙලා කියලා. ඒ කියන්නේ රටේ අනාගත පරම්පරාවෙන් විශාල කොටසක්ම විනාශයට මුහුණ දීලා. ඒක හිතනවට වඩා බරපතල කාරණයක්. බලපෑම තියෙන්නේ ගෙවල් දොරවල් නැතිවන එකේ විතරක් නෙවෙයි. පාසල් දහසකට ආසන්න ගානකට හානි වෙලා. දරුවන්ගේ පොත්පත් නිලැඳුම් සේරම ගම් වතුරට ගිහින්. හරියටම අධ්‍යාපන බලධාරීන් පාසල් වාරය දෙසැම්බර් 16 වෙනකන් කල් දැම්මේ ඒකයි. මේකෙන් වෙන්නේ පරම්පරාවකගේ අධ්‍යාපනයේට මාස ගානක පස්සට ඇදවැටීමක්. ඒක යථා තත්ත්වයට ගන්න ලොකු කාලයක් යයි. අනිවාර්යෙන්ම. අධ්‍යාපනය වගේම මිනිස්සුන්ගේ බඩට වදින ප්‍රශ්නත් තේනවනේ. කෘෂි කර්මාන්තයට වෙච්ච හානිය, ජනාධිපතිවරයා උපදෙස් දීලා තියෙනවා ගොවීන්ට වන්දි ගෙවන්න, මේ මහ කන්නේම ආයෙත් වගා කරන්න උදව් කරන්න කියලා. හැබැයි අවුරුද්දක මහන්සිය වතුරට ගියාම වන්දි මුදලකින් ඒ හිත හදන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. ඒක ඇත්ත. මෙතන තියෙන විශේෂම කාරණය තමයි මේ බලපෑම කොච්චර පැතිරිලාද කියන එක. ගොවිතැන විතරක් නෙවෙයි අපි පුත්තලම දිස්ත්‍රික්කයේ ගත්තොත් ඉස්සන් ගොවි පොළවල් 600කට වැඩිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. 600කට වැඩිය. ඔව් මේකෙන් පේනවා දේශගුණික විපර්යාස කොහොමද අපේ ආහාර සුරක්ෂිතතාවට කෙලින්ම බලපාන්නේ කියලා. ඉස්සන් වගේ අපනෑයනේ ආදායමක් ගේන කර්මාන්තයක් කඩා වැටෙනවා කියන්නේ ආර්ථිකයට පහරක්. ආර්ථිකයට පහරක් වගේම ඒ මත යැපෙන මුළු ප්‍රජාවකගේම ජීවනෝපාය නැති වෙනවා කියන එක. මේ වගේ මහා විනාශයක් මැද ආපදා කළමනාකරණය කියන එක ලොකු අභියෝගයක්. ජාත්‍යන්තර ආධාර යනවා කියලා අපි දැක්කා. ඇමරිකානු ගුවන් හමුදාවේ 130 යාන දෙකක්, මැරින් බටින් 60ක් ඇවිත්, එක්සත් අරාබි එමිර් රාජ්‍යනුත් ආධාර තොගයක් ඇවිත්. මේ ආධාර ඇත්තටම අවශ්‍යම තැන්වලට යනවද කියන එක තමයි ප්‍රශ්නේ. ඒක තමයි ලොජිස්ටික්ස් අභියෝගය කියන්නේ. කොළඹ මහනුවර පාරේ කඩු ගන්නව කොටස ආයෙත් විවෘත කරපු එක, දුම්රිය මගින්ට බස් දාපු එක වගේ දේවල් වලින් පෙන්නේ ඒ අභියෝගයේ ජය ගන්න දරන උත්සාහය. හැබැයි ඒක මතු පිටින් පේන දේ විතරයි නේද? ඔව්. ඇතුළට යන්න බැරි ගම්මාන, කැඩිච්ච පාලම්, විදුලිය නැති ප්‍රදේශ කොච්චර ඇත්ද? ඒ විතරක් නෙවෙයි මේ ආපදාවෙන් පස්සේන සෞඛ්‍ය අවදානම් ගැනත් අපි කතා කරන්න ඕන. ඔව්. ඔය මීුණ ගැන වෛද්‍යවරුන් දිගින් දිගටම අනතුරු අඟවනවා. මඩ තියෙන තැන්වල පාවහන් නැතුව යන්න එපා කියලා. හැබැයි තමන්ගේ ගේ ඇතුළෙම මඩ පිරීලා තියෙන මිනිස්සෙක් කොහොමද හැමතිස්සෙම ඒ ගැන හිතන්නේ? ඒක තමයි යථාර්ථය. ඒක ඇත්ත. තවත් කවුරුත් වැඩි කතා නොකරන පැත්තක් තියෙනවා. ඒ තමයි මේ සහන සේවාවල යෙදෙන අය මුහුණ දෙන අවදානම. නෝරෙලිය සහන සේවා දීලා ආපහු එමින් හිටපු පිරිසක් ගෙනාපු බස් එකක් අනතුරකට ලක් කළා. වාසනාවට ජීවිත හානියක් නැහැ. ඒත් බස් එකට ලොකු අලාභයක් කළා. මේකෙන් පේන්නේ උදව් කරන්න යන අයත් මොනතරම් අවදානමකද ඉන්නේ කියන එක. ඒක අපි නිතරම අමතක කරන කාරණයක්. ඇත්ත. ඉතින් මේ මුළු රටම මුහුණ දෙන ක්ෂණික අර්බුදය දිටුවා කියන්නේ දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් කියන එක ගැන තර්කයක් නැහැ. එනම් අපි දැන් බලමු මේකට දිගුකාලීන විසඳුම විදියට සැලසුම් වෙන දේ ගැන. ඒ කියන්නේ බලශක්ති අමාත්‍යාංශයේ 2024 වාර්තාව මේ සැලසුම් මේ වගේ ආපදාවකට කොච්චර ආදාළද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මුළු ස්ථාපිත විදුලි ධාරිතාව මෙගාවට් 10068ක්. හැබැයි පුදුම හිතෙන කාරණේ තමයි 2024 දී අපේ විදුලියෙන් 31.56 ගල් අඟුරු වලින් 31.25 ජල විදුලියෙන්. ඒ කියන්නේ මේ දෙකෙන්න ආසන්න වශයෙන් සමාන ප්‍රමාණයක් ජනනී කරලා. ඔව්. ඒ කියන්නේ අපි තාමත් හිටගෙන ඉන්නේ කකුල් දෙකක් උඩ. එකක් තමයි පරිසරය විනාශ කරන ගල් අඟුරු, අනික තමයි මේ දිටුව වගේ කුණාටු නිසාම අවදානමට ලක් වෙන ජල විදුලිය. එක පැත්තකින් නියගය, අනික් පැත්තෙන් ගම් වතුර. හරියටම.
මේක හරීම අවදානම් සමතුලිතතාවයක් නේද? ඔව් ඒක තමයි අපි මුහුණ දෙන ප්‍රධානම පරස්පරය. අපේ වර්තමාන යැපීම සහ අපිට යන්න අවශ්‍ය තැන අතර ලොකු පරතරයක් තියෙනවා. වාර්තාවේ මේ අවදානම පැහැදිලිවම හඳුනාගෙන තියෙනවා. ඒකෙන් නම් විසඳුම තමයි පුනර්ජනනීය බලශක්තිය. ඔව් ඒකට විසඳුම විදිහට තමයි පුනර්ජනනීය බලශක්තියට මාරු වීම ගැන කතා කරන්නේ. ඉලක්කය තමයි 2050 වෙනකොට කාබන් උදාසීන රටක් බවට පත්වීම. ඒක ලොකු ඉලක්කයක්. හැබැයි පුනර්ජනනීය බලශක්තිය කියන වචනේ අපි අවුරුදු ගාණක් තිස්සේ අහනවා. සූර්ය බල සංග්‍රාමය වගේ ව්‍යාපෘති ගැනත් කතා වෙනවා. මේ වාර්තාවේ තියෙන්නේ ඒ සැලසුම් ඇත්තටම ක්‍රියාත්මක කරන්න පුරුවන් කියන විශ්වාසය දෙන මොනවා හරි අලුත් දෙයක්ද? හොඳ ප්‍රශ්නයක්. මේ පාර වාර්තාවේ තියෙන වෙනස තමයි ඉහළ මට්ටමේ සැලසුම් වලින් පොඩ්ඩක් බිමක බැහැලා තියෙන එක. උදාහරණයක් විදියට නිවාස, ආගමික ස්ථාන, කර්මාන්තශාලාවල වහල මත සූර්ය පැනල් සවිකරන වැඩසටහන් විතරක් නෙවෙයි. ඒ ක්‍රියාවලිය පහසු කරන්න හඳුන්වා දීපු මොකද්ද? CEB assist වගේ තාක්ෂණික පද්ධති ගැනත් සඳහන් වෙනවා. ඔව් විනාඩියක් ඉන්න. CEB assist කිව්වේ ඒක රජෙන් කරන දෙයක්ද? සාමාන්‍ය මිනිස්සෙක්ට ගෙදරට සෝලාර් පැනල් ටිකක් දාගන්න ඕන වුණොත් මේකෙන් ඇත්තටම වැඩක් තියරවද? සරලවම කිව්වොත් ඒක ඔන්ලයින් පද්ධතියක්. කෙනෙක්ට සූර්ය පැනල සවිකරන්න අයදුම්පත දාන තැන ඉඳන් ඒකට අනුමැතිය ලැබිලා ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කරනකම්ම මුළු ක්‍රියාවලියම මේ හරහා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ වැඩේ වේගවත් වෙනවා. ඒකෙන් නිලධාරි වාදය අඩු කරලා වැඩේ වේගවත් කරන එක තමයි අරමුණ. ඊට අමතරව ඉන්දියානු ණය ආධාර යටතේ ආගමික ස්ථානවලට නොමිලේ සූර්ය පැනල දෙන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මේවා පොඩි පියවර උනත් දුරුස්ත දිශාවට තියෙන පියවර. හරි. වහලුඩ සෝලාර් පැනල් ඒක හොඳයි. ඒත් රටේම බලශක්ති අවශ්‍යතාවයේ සපුරන්න එක මදිනේ. වාර්තාවේ තියෙන ලොකු චිත්‍රය මොකද්ද? හරිත හයිඩ්‍රජන් වගේ අනාගතවාදී සංකල්ප ගැනත් සඳහන් වෙනවා. ඔව් ඒක තමයි ඊළඟ මට්ටම. දැනට ඉන්ධන වලින් විදුලිය හදන බලාගාර ස්වාභාවික වායු බලාගාර බවට පරිවර්තනය කරන එක ආසන්න ඉලක්කයක්. හරිත හයිඩ්‍රජන් කියන්නේ ඊට තැහා ගිය දෙයක්. හරිත හයිඩ්‍රජන් කිව්වම ඒක ටිකක් සංකීර්ණයි වගේ ඇහෙන්නේ. සරලවම කිව්වොත් ඒකෙන් අපේ බලශක්ති ක්ෂේත්‍රයට ලැබෙන ප්‍රධාන වාසිය මොකද්ද? සරලවම කිව්වොත් මෙහෙමයි. අපි සූර්ය බලය හරි සුළං බලය වගේ පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරලා වතුරේ වලින් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වෙන් කරනවා. එතකොට ලැබෙන හයිඩ්‍රජන් තමයි හරිත හයිඩ්‍රජන් කියන්නේ. හරි. මේකේ වාසිය තමයි මේක පිරිසිදු ඉන්ධනයක්. ඒක දහනය කළාම පිට වෙන්නේ ආයමත් වතුර විතරයි. කාබන් ඩයොක්සයිඩ් නෑ. ඒ වගේම අතිරික්ත විදුලිය තියෙන වෙලාවට ගබඩා කරන තියාගන්නත් බලන්න නේද? හරියටම. අපිට අතිරික්ත විදුලිය තියෙන වෙලාවට හයිඩ්‍රජන් නිෂ්පාදනය කරලා ගබඩා කරලා විදුලිය අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. ඒක හරියට ස්වභාවික බැටරියක් වගේ. ඒක නම් ඇත්තටම සිත් ගන්න අසුලයි. හැබැයි මේ ජනනය කරන විදුලිය ඒක සෝලාර් වලින් හරි හයිඩ්‍රජන් වලින් හරි වේවා. රට පුරා ගෙනියන්න ශක්තිමත් පද්ධතියක් ඕන නේද? අපේ දැනට තියෙන සම්ප්‍රේෂණ ජාලයකට සූදානම්ද? ඒක තමයි අනිත් ලොකු අභියෝගය. ගොඩක් අය හිතන්නේ නැති දෙයක් තමයි අපේ විදුලි බල පද්ධතියේ විශාල කොටසක් අවුරුදු 30ක් 40ක් පරණයි. ඉතින් දිට්ටුවා වගේ කුණාටුවක් එනකොට ඒක හරියට වයසක කෙනෙක්ව මැරතොන් එකක් දුවවන්න හදනවා වගේ වැඩක්. වාර්තාවේ ඒ නිසාම සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් කිරීම ගැන ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට හබරන වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ගය වගේ ව්‍යාපෘති දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ශක්තිමත් ජාලයක් කියන්නේ කාර්යක්ෂමතාවය විතරක් නෙවෙයි ආපදාවකට උරුත්තු දීමේ හැකියාවත් එක්ක. ඔව් ඒක තමයි වැදගත්ම දේ. ඉතින් විදුලි බල උත්පාදනයේ පැත්තෙන් ලොකු පරිවර්තනයක් සැලසුම් කරනවා. ඒත් රටේ බලශක්ති පරිභෝජනයෙන් විශාල කොටසක් තියෙන්නේ ප්‍රවාහණයට. ඔව්. අපි හැමෝටම බලශක්ති අර්බුදය දැනෙන්නේ විදුලි බිලෙන් වගේම පෙට්‍රල් ෂෙඩ්ඩිලේ පොලිමිනුත් තමයි. ඉන්ධන වෙළඳපොළ පැත්තෙන් වාර්තාවේ මොනවද කියවෙන්නේ? ඉන්ධන වෙළඳපොලේ මේතකදී වෙච්ච ලොකුම වෙනස තමයි ලිබරල් කරණය. අවුරුදු බාණක් තිස්සේ තිබුණු CPC සහ LIOC ඒකාධිකාරිය බිඳිලා සිනෝපෙක් RM පාක්ස් වගේ අලුත් සමාගම් වෙළඳපොළට ආවා. ඒ තරගකාරීත්වය නිසා සාමාන්‍ය මිනිස්සුන්ට වාසියක් වෙලා තියෙනවද? බයික් එකට තෙල් ගහන කෙනාට මිලේ වෙනසක්, සේවාවේ වෙනසක් දැනෙනවද? නැත්නම් ඒක ෂෙඩ් එකේ පාට විතරද වෙනස් වෙලා තියෙන්නේ? යම් තරමක සේවා ගඩි දියුණුවක් ගැන කතාබහක් තිබුණත් මූලිකම ප්‍රශ්නේ තාම එහෙමමයි. ඒ තමයි අපේ ආනයනයේ මත දැඩි ලෙස රඳා පැවතීම. අපේ සපුගස්කන්ධ පිරිපහදුවෙන් රටේ සම්පූර්ණ ඉල්ලුමෙන් සපුරන්න පුළුවන් වෙන්නේ 32ක් විතරයි. 32යි. ඔව්. ඉතිරි 68%ක්ම අපි පිට රටින් ගෙන්න ඕන.
ඒ කියන්නේ ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල පොඩ්ඩක් එහා මෙහා වෙනකොට ඒකේ සම්පූර්ණ පීඩනය එන්නේ අපේ රටේ ජනතාවට. 2025 වසරේ ඒ වගේ ලොකු උච්චාවචනයක් තියුණද? පැහැදිලිදම වාර්තාවේ දත්ත අනුව 2024 ජූනි මාසයේදී බොරතෙල් බැරලයක මිල ඉහළ මගයට ගිහින් තිනවා. හැබැයි නොවැම්බර් වෙනකොට ඒක අවුරුද්දේ අඩු මගයට වැටිලා. මේ මිල වෙනස් වීම දෙකම අපේ දේශීය ඉන්ධන මිලට කෙලින්ම බලපෑවා. මේකෙන් පේනවා අපි ඉන්න අවදානම අපේ ප්‍රවාහන පද්ධතිය පාලනයේ තියෙන්නේ අපේ අතේ නෙමෙයි ගෝලීය වෙළඳ පොලේ කියන එක. හරි. එනම් අපි මේ කතාවෙන් ටිකක් විතරක් බැහැර වෙලා ලෝකයේ සහ ක්‍රීඩා පිටියේ වුණු වෙනත් දේවල් කීපයක් ගැනත් ඉක්මනට බලමු. හොඳයි. ක්‍රිකට් වල මිචෙල් ස්ටාක් වසිම් ඇක්‍රම්ම පහු කරගෙන ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩලුලාභී වමත් වේගපන්දු යවන්නා බවට පත් වුණා. ඒක ලෝක දක්ෂකමක්. ඒ වගේම ෆෝමියුලා 1 වල ලෑන්ඩෝ නොරිස් 2025 ලෝක ශූරතාවය දිනාගත්තා. ඒ වගේම ටිකක් දුක්බර ආරංචියක් මෝටල් කොම්බැට් චිත්‍රපටයේ ෂැන්ග්සුන් චරිතයට පනපෙවු නලු කැරි හිරෝයුකි ටගාවා අභව ප්‍රාප්ත වුණා. ඕ ඒක නම් ඇත්තරම දුක්බර ආරංචියක්. ඉතින් මේ කැලි ටික එකට එකතු කළාම අපිට පේන චිත්‍රය මොකක්ද? එක පැත්තකින් දිට්වා වගේ ස්වභාවික ආපදාවක් ඇවිත් රටේ මූලික දේවල්, ගෙවල් දොරවල්, අධ්‍යාපනීය, කෘෂිකර්මයේ සේරම අඩපණ කරනවා. ඒ තුවාලවලට බෙහෙත් දාන ගමන්ම අනෙක් පැත්තෙන් අවුරුදු 25ක් 30ක් ඉස්සරහට හිතලා මුළු බලශක්ති පද්ධතියම අලුතෙන් හදන්න සැලසුම් කරනවා. ඔව් මේ කරුණු දෙක අතරේ තියෙන සම්බන්ධය තමයි වැදගත්ම දේ. මේවා ප්‍රශ්න දෙකක් නෙවෙයි එකම ප්‍රශ්නයක පැති දෙකක්. හරි. ක්ෂණික අර්බුදවලට ඔරොත්තු දීම හැකියාව වර්ධනය කරගන්න අතරම දිගුකාලීන උපාය මාර්ගික සැලසුම් කරණය අත් නොහැරීම රටක පැවැත්මට අත්‍යවශ්‍යයි. දිට්ටුවා වගේ ආපදාවක් අපිට මතක් කරන්නේ දේශගුණික විපර්යාස කියන්නේ සැබෑවක් කියන එක. සහ බලශක්ති සැලැස්මේ තියෙන පුනර්ජනනීය බලශක්තියට මාරු වීම කියන්නේ ඒ සැබෑවට අපි දෙන පිළිතුරක්. හරියටම. ඒ කියන්නේ අද ගම්පුතුරෙන් ගොඩ එන්න දරන උත්සාහයයි හෙට දවසේ හරිත හයිඩ්‍රෝජන් ගැන කරන සැලසුමයි කියන්නේ එකම සටනක කොටස් දෙකක්. ඒක එහෙම දකින්න එක තමයි වැදගත්. එනම් මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් මෙන්න හිතන්නට දෙයක්. බලශක්ති වාර්තාව පුරාවම කතා වෙන්නේ විදුලි බල පද්ධතිය ශක්තිමත් කරන, විවිධාංගීකරණය කරන, පුනර්ජනනීය බලශක්තියට යන ගමනක් ගැන. ඒ කියන්නේ මධ්‍යගත බලාගාර කිහිපයක ඉඳන් විමධ්‍යගත පද්ධතියකට යන ගමනක්. හරියටම රට පුරා පැතිරුණු දහස්දාරක් සූර්ය පැනල සුළං බලාගාරයේ තියෙන විමධ්‍යගත පද්ධතිය. දැන් ප්‍රශ්නේ මේකයි. දිට්වා වගේ තවත් දරුණු කාලගුණික තත්වයක අනාගතයේදී ආවොත් මේ අලුතින් හදන්න යන විමධ්‍යගත පුනර්ජනනීය බලශක්ති ජාලය අද තියෙන පද්ධතියට වඩා ඔරොත්තු දීමේ හැකියාවෙන් වැඩි වේද නැත්නම් අඩු වේද? හොඳ ප්‍රශ්නයක්. ඒක ලොකු බලාගාරයක් කැඩෙනවට වඩා තැන් වල තියෙන සෝලා පැනල් දහස් ගණක් කැඩෙන එක ලොකු අවුලක් වේද? ඒක ගැන හිතන්න ඕන ප්‍රශ්නයක්.